ආදරෙන් පිළිගන්නවා Ivory Kitchen YouTube channel එකට. අද වීඩියෝ එකේ මොනවද තියෙන්නේ කියලා ඔයගොල්ලන්ට පේනවා ඇතිනේ. මුලින්ම මං හදාගත්ත ටී කෝන් එක ඔයගොල්ලන්ට පෙන්නන්නම්. මේකේ මං ලංකාවෙන් ගෙනාපු බඩුත් තියෙනවා. ඊට පස්සේ මේ බෝල් එක ගත්තේ මම Cool Planet එකෙන්. ලංකාවට ගිය වෙලාවේ තමයි මම මේක අරගත්තේ. ඒක ඇත්තරම ලස්සන හින්දා මට ආස හිතුණ ගන්න. ගෘහිණියෝ වෙච්ච අපි ගොඩක් ආසයි කෑම බෙදලා ලස්සනට පිළිගන්නන්න. ඉතින් මමත් මේක ගත්තේ ඒ වගේ අරමුණකින් තමයි. මේක 1600 ගාණක් වුණා. 1680ක් වගේ වුණා. මේක ඇත්තරම හරිම ලස්සන බෝල් එකක්. ඊළඟට මම ගත්ත කෙටල් එකක්. මේක අද කාලේ තියෙනවා වගේ ගෑස් එකේ තියන්න පුළුවන් කෙටල් එකක්. මේකට මුකුත් වෙන්නේ නැහැ. ඔගොල්ලෝ කියන්න බලන්න මම මේ ගත්ත කෑල්ල මොකක්ද කියලා මමත් ඇත්තටම හරියටම දන්නේ නැහැ. දන්න කෙනෙක් ඉන්නවා නම් මට කමෙන්ට් එකක් දාන්න. මේක ගත්තේ මංජරීකෙන්. මේ පෑන් එක මම ගත්තේ ලිඩල් එකෙන්. මේක පවුන්ඩ් 2.99ක් වගේ තමයි උනේ. මේක ඉන්ඩක්ෂන් කුකර් එකේ ඒ වගේම ගෑස් කුකර් එකේ දෙකම තියන්න පුළුවන්. ඒ වගේම මේක ඇලෙන්නේ නැහැ. පිටරයක් වුණත් බැද ගන්න පුළුවන් ලේසියෙන්ම. ඒ වගේම රොටි වුණත් හදා ගන්න පුළුවන්. මේ ජෝගුව මම ගත්තේ ප්‍රයිමාක් එකකින්. මේක පවුම් 5ක් වගේ තමයි උනේ. මේක හරිම ලස්සනයි. මේ ඩිසයින් එක මං හරි ආසයි විතර. මොකද මේ කලර්ස් වලටත් මං හරිම ආසයි. බේබි කලර්ස් තියෙන්නේ බේබි බ්ලූ එක. මේක මම ගත්තේ පොල් කිරි හදලා ෆ්‍රිජ් එකේ දාන්න. ඒ වගේම පොල් කිරි අවශ්‍ය වෙලාවට හදා ගන්න. මේ කියුට් බාස්කට් එක ගත්තේ ලිඩල් එකෙන්. ලිඩල් එකෙත් ගොඩාක් වෙලාවට අඩුවට දාලා තියෙනවා මේ වගේ අයිටම්. මෙහි ඉන්න කෙනෙකුට නම් ලිඩල් කියන්නේ මොකක්ද කියලා දන්නවා. ඒක සුපර් මාකට් එකක්. ඒකේ හැමදේම තියෙනවා. ඒ වගේම මම මේක ගත්තේ පවුන්ඩ් 2කට ඩිස්කවුන්ට් ආපු වෙලාවක ගත්තේ. මටයි පුතාටයි දෙකක් ගත්තා. පුතාගේ නම් යූස් කරනවා දැන්. දැන් මේ මට තමයි එකක් ගත්තේ. මේක පුළුවන් මගේ ඩ්‍රෙසින් ටේබල් එකේ ඩෙකොරේට් කරගන්න තමයි මම මේක ගත්තේ. මේ බාස්කට් එක ගත්තේ මම මේ රටේ තිබුණ සේල් එකකින්. ඒක ලස්සන බාස්කට් එකක් විදිහට දැක්ක නිසා තමයි මම ගත්තේ. හරිම ලස්සනයි. ඔගොල්ලෝ දන්නවා ගෘහිණී වෙච්ච අපි මේ වගේ ලස්සන දේවල් එකතු කරනවා කෑම හදලා පිළිගන්නන්න. මේක මෙහි සමහර කාලෙට බනිස් වගේ දේවල් දාලා ලස්සනට මේස උඩින් තියන්න තමයි මේක හදලා තියෙන්නේ. ඇත්තටම මේක වියලා තියෙන්නේ ලණු වගේ හයිය දෙයකින්. හරිම ලස්සනයි. මම තව බාස්කට් එකක් ගත්තා. ඔයගලන්ට ඉස්සරහට බලා ගන්න පුළුවන් අලලුණු දාලා තියෙන්නේ මං ඒකේ. මම මේකත් ගත්තා. ඒ වගේම මම ස්පැචුලාස් ටිකක් ගත්තා මේ පාර. මේ ස්පැචුලා තුන නම් එකම කිට් එකක තමයි තිබුණේ. මේක පවුන් 6ක් වගේ තමයි උනේ. මේක ගත්තේ මම TK Maxx එකෙන්. මේක දැක්ක ගමන් මට හරි ආස හිතුණා. හරිම නියුඩ් කලර්ස් ටිකක් තිබුණේ. මේකේ මිටත් ලී වලින් තමයි හදලා තියෙන්නේ. ගොඩක් ශක්තිමත් මේක. ඒ වගේම මට කලිනුත් තිබ්බා. ඒකත් පරණ නිසා තමයි මම මේක ගත්තේ. ඊට පස්සේ මට උයනකොට ප්‍රයෝජනවත් වෙන මේ සිලිකන් හැඳි දෙක, කළු පාට හැඳි දෙක. ඒකත් මම සේල් එකකින් තමයි ගත්තේ. ඩිස්කවුන්ට් එකක් තිබුණා half price. 1.50ට තමයි එකක් ගත්තේ. ඒ වගේම ඒකේ මිටත් ලී වලින් තමයි හදලා තියෙන්නේ. ඊට පස්සේ මේ කලර්ෆුල් ස්පැචුල එකත් මම ගත්තා. ඔයගොල්ලෝ කලින් වීඩියෝස් වල දැකලා ඇති මගේ එකක් තිබුණා. ඒක මිස්ප්ලේස් වෙලා නිසා මම තව එකක් ගත්තා. ඊට පස්සේ මම මෙන්න මේ විදියට මගේ ඔයිල් කෝන් එක හදාගත්තා. මම මේ විනාකිරි බෝතලේ ලංකාවෙන් තමයි අරගෙන ආවේ. ඒක ගත්තේ මංජරි එකෙන්. 1650ක් වුණා. එතකොට මේ පැණි බෝතලේ නම් ඔයගොල්ලෝ දැකලා ඇති කලින් මගේ වීඩියෝස් වල. ඒ වගේම මේ ඔයිල් බෝතලේ නම් මම ගත්තේ ලිඩල් එකෙන්. ඒක පවුන්ඩ් 2ක් වුණා.
ඊට පස්සේ මේ ස්ප්‍රේ බොටල් එකත් මම ගත්තේ ලිඩල් එකෙන්. ඒකත් පවුන්ඩ් එකක් වගේ තමයි වුණේ. ඊට පස්සේ මගේ පරණ ඔයිල් බොටල්ස් දෙකත් හොඳ තත්ත්වෙන් තියෙන නිසාම ඒ ඔයිල් කෝනර් එකට මම ඒකත් එකතු කරා. ඊට පස්සේ මම යුටෙන්සිල්ස් වලට වෙනම කප් එකක් අරගෙන තියෙනවා. ඒකත් ගත්තේ මම මංජරි එකෙන්. ඒකට මේ විදිහට ලී ස්ටෑන්ඩ් එකකුත් තියෙනවා. හරිම ලස්සනයි. ඩිසයින්ස් දෙකකින් වගේ තිබුණා. ඒකත් 1600 ගාණක් තමයි උනේ. මට හරියටම ප්‍රයිස් එක මතක නැහැ. ඊට පස්සේ මේ ටී කොෆී ෂුගර් දාලා තියෙන බොටල්ස් 3 ගත්තා. මේකත් 2500ක් වගේ තමයි උනේ. ඒකත් මංජරියකින් තමයි ගත්තේ. ඒකේ බැම්බු ලිඩ් එකක් තමයි තියෙන්නේ. ඒකත් මම ස්ටෑන්ඩ් එක තියලා තමයි තියෙන්නේ. ඊට පස්සේ මගේ හරිම ආසම අයිටම් එකක්. මට මෙහි හොයාගන්න බැරි වෙච්ච අයිටම් එකක් මට හම්බුණා. මේකත් ගත්තේ මම කෝල් ප්ලැන්ට් එකෙන්. ඇත්තටම ගාලික් පොට් එක විතරයි මට හම්බුනේ. අනියන් එකයි පොටේටෝ එකයි මට හම්බුනේ නැහැ. මේකත් මේ වර්ඩින් එක ලියලා තියෙන්නේ ගෝල්ඩ් කලර් එකෙන්. ඊට පස්සේ මම ගත්තා කැන්ඩල් එකක්. මේක හරිම ලස්සනයි. රෝසමල් 5ක් තමයි තියෙන්නේ පාට දෙකකින්. මම තාම පත්තු කරේ නැහැ. මොකද මම මේක ආසාවට තියන් ඉන්නේ. මේක නිකන් තිබුණත් හරිම සුවඳයි. මේක මම ගත්තේ TK Maxx එකෙන්. මේක පවුම් 5ක් වුණේ. ඊට පස්සේ මම මේ විදිහට ඩිස්පෙන්සර්ස් දෙකක් ගත්තා. හෑන්ඩ් වොෂ් එකටයි ඩිෂ් වොෂ් එකටයි. මොකද මල් ගාව කලින් තිබුණ එක කිසිම මේ විදිහට වර්ඩින්ග්ස් ලියලා තිබුණේ නැහැ. ඒක හැමතිස්සෙම පැටලෙනවා, හරි කරදරයි. හෑන්ඩ් වොෂ් එක මොකද්ද කියලා හොයාගන්න හැමතිස්සෙම යූස් කරලා බලන්න වෙනවා. ඒක නිසා මම මේ පාර මේ විදිහට ලේබල් කරලා තියෙන එකක් ගත්තා. මේ මල් ටිකත් මම ගත්තේ ප්‍රයිමාර්ක් එකෙන්. ඔයගොල්ලන්ට මොකද හිතෙන්නේ මගේ කුස්සිය අලුත් වෙනස ගැන? මට කමෙන්ට් එකක් දෙන්න කියලා මම ඉල්ලනවා. ඒ වගේම යාළුවෝ අතරේ ෂෙයා කරන්නත් කියලා ඉල්ලීමක් කරනවා. මේ වගේ අලුත් වීඩියෝ එකක් අරගෙන එන්නම්. අදට ගිහින් එනකම් ඔබ සැමට සුබ දවසක්.